ඉක්මන් රත YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ අපි හිතපු විදිහටම වාහන ආනයනය මේ අවස්ථාවේ සිද්ධ වුණා. වාහන ආනයනය සිද්ධ වුණාට පස්සේ සමහර වාහන මිල ගණන් ගොඩක් විදිහට අඩු වුණා. ඉතින් ඒ වාසිය දැන් මහජනතාවට ලැබිලා තියෙනවා. සමහර වාහන නම් වෙනස් වෙලත් නැහැ. ඉතින් සමහර වාහන හිතන්න නැති විදිහට වාහන ඩිමාන්ඩ් වෙලත් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් හොයලා බැලුවා කොයි වගේද වාහන ආපු වාහන කොයි වගේ මිල වලටද යන්නේ දැන් තියෙන්නේ කොයි වගේද කියලා. ඉතින් බලපුවාම අපි ඉස්සෙල්ලම ජපාන් එල්ටර් ගත්තාම 2023 සාමාන්‍ය ලක්ෂ 69කට වගේ අලුතෙන්ම අපිට එකක් ගන්න පුළුවන්. ඉතින් 2018 වගේ එකක් සාමාන්‍ය 50 55 වගේ අතරක බිලකට වෙනස් වෙලා තිනවා. මේක ඉස්සෙල්ලා ඊටත් වඩා පොඩ්ඩක් වැඩිලා තිබ්බේ. නමුත් ඉතින් ජපාන් එල්ටර් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. එතකොට වැගන්ආර් 2023 කියන මොඩල් එක ලක්ෂ 78යි 50කට ඒ වගේ මිලකට අපිට අලුතෙන්ම ගන්න පුළුවන්. නමුත් දවල් දැක්ක මතක ඇති සාමාන්‍ය 60කට 65ට වගේ වැගන්ආර් යන්න ගත්තා මේ යූස් කරපුවා. දැන් නම් මොකද වෙලා තියෙන්නේ 60න් පල්ලෙහාට බැලලා 55ට වගේ ඔයාට ඒ වගේ මුදලකට උනත් මේ වාහනේ ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා දන්න අලුත් දෙයක් තමයි මේකේ. දැන් මේ Toyota Yaris එක තමයි මේ අලුතෙන් එන්නේ. විට්ස් එක ඇවිල්ලා නැහැ මේ පාර. Yaris එක ඔයාට සාමාන්‍ය අලුත් එකක් සාමාන්‍ය ලක්ෂ 105කට වගේ මුලකට මිදලි ගන්න පුළුවන්. එතකොට දැන් විට්ස් එක දැන් ඒකට සාපේක්ෂ වෙන වාහනේ තමයි විට්ස් එක. එතකොට විට්ස් එක සාමාන්‍ය 70ට වගේ තිබ්බ එක දැන් 80 85 වගේ ඒ වගේ මිලට තමයි යන්නේ. මේකේ යදසල 90 ගණන් වලටත් යන්න ගත්තා. නමුත් දැන් විට්ස් එක පොඩ්ඩක් මිල එහෙම වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් සාමාන්‍ය Hilux තියෙනවනේ හොඳ රොකෝ එක ඒ වගේ වාහන මොකද උනේ දැන් අලුතෙන් සාමාන්‍ය ඉන්නේ ලක්ෂ 250 300 අතර තමයි එන්නේ. ඉතින් ඉස්සෙල්ලා ඕල්ඩ් වාහනේ තිබ්බේ සාමාන්‍ය පාවිච්චි කරපෙකුත් ලක්ෂ 280ට විතර ගියා. ඉතින් දැන් මේවා සාමාන්‍ය පාවිච්චි කරපේවා දැන් සාමාන්‍ය ලක්ෂ 220ට විතර අඩු වෙලා තියෙනවා. ඉතින් බලන්න ඉතින් මේ නොහිතූ මිලක් තමයි මේ මාකට් එකේ හැමතැනම තිබ්බේ. ඉතින් අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් සාමාන්‍ය ප්‍රියස් එක පොඩ්ඩක් වගේ ඉස්සිලා තියෙනවා. මොකද ප්‍රියස් කියන්නේ හොඳට තෙල් වැඩ කරන වාහනයක්. ඉතින් මේක සාමාන්‍ය ලක්ෂ 105 110ට වගේ 2013 වගේ වාහනයක් ගන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම කතා කරොත් මේක සාමාන්‍ය අවුරුද්දකට විතර කලින් තිබ්බේ ලක්ෂ 80ට 85ට වගේ තමයි 2013 වගේ කාර් එකක් ගියේ. නමුත් දැන් මේක පොඩ්ඩක් ස්ටේබල් වෙලා තියෙනවා. මේ අලුතින් ආපු වාහනත් එක්ක දැන් මේ ප්‍රියස් ගොඩක් ගණන් ඇවිල්ලා කියලා. තාම මම නම් දැක්කේ නෑ තාම අලුත් එක. නමුත් නොබෝ දිනකින්ම ප්‍රියස් අලුත් වාහනත් එන්න තියෙනවා. ඉතින් ඔය ඊට පස්සේ ගත්තොත් අපි සාමාන්‍ය බජට් වාහනයක් විදිහට මයික්‍රෝ පැන්ඩා 2014 වගේ වාහනත් ගියේ සාමාන්‍ය ලක්ෂ 22ට 23ට වගේ. ඒක දැන් මේ මාකට් එකේ මේ දවස්වල සාමාන්‍ය 24 25 වගේ මිල වලට තමයි පැන්ඩා යූස් කාර් යන්නේ. ඉතින් එක්ක එක ගත්තත් මේ අවස්ථාවේදී 2014 වගේ එකක් සාමාන්‍ය ලක්ෂ 80 85 වගේ මිලකට තමයි යන්නේ. ඉතින් අපි දැන් ඉදිරියට ගියොත් වාහන තව පොඩ්ඩක් මෙහෙට ආනයනය වෙයි ලංකාවට. වාහන ලංකාවට ආනයනය වෙන්නේ මොකද වෙන්නේ? තියෙන වාහන මිල නම් අනිවාර්යෙන් බහිනවා. ඉතින් ඔයාට වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නම් මේක හොඳ අවස්ථාවක්. මේ වෙලාවේදී ඔයා කල්පනා කරලා බලන්න ඕන සාමාන්‍ය ලක්ෂ 10ක විතර වෙනසක් තියෙනවා දැන් ගන්න හිතන වාහනෙත් එක්ක. හිතමුකෝ අපි වැගන්ආර් එකක් ගන්නවා හිතන් ඉන්නවා කියලා. ඔයා දැන් පාවිච්චි කරපේක් ලක්ෂ 55ට ගද්දි 2018 එක ඒක 69ට යන එක වාට ඇත්තටම හොඳයි. දැන් 2018ත් එක වාද්දි අවුරුදු ගාණක් ගිහිල්ලානේ. ඉතින් සාමාන්‍ය වාහනයක සාමාන්‍ය ආයු කාලේ ඒ කියන්නේ අපි හිතමුකෝ රීකන්ඩිෂන් වාහනයක් ලංකාවට ආවා කියලා. සාමාන්‍ය රීකන්ඩිෂන් වාහනයක් ආවට පස්සේ මගේ අත්දැකීම නම් අවුරුදු 10ක් වගේ පුළුවන් හොඳට පාවිච්චි කරන්න. එන්ජින් රිපෙයාර් ඒ වගේ මුකුත් රිපෙයාර් නැතුව වාහනයක් සාමාන්‍ය අවුරුදු 10ක් විතර කරදරයක් නැතුව ඔයිල් වතුර ටික මාරු කරලා ඊට පස්සේ සාමාන්‍ය සර්විස් ටික කරගෙන ඒ වගේ ඔයාට ඇත්තටම වාහනේට වියදමක් නැහැ. ලක්ෂ 10ක් අවුරුදු 10කට අඩු වාහනයක් පාවිච්චි කරුවොත් නැත්නම් ඊට පස්සේ අවුරුදු 10න් පස්සේ තමයි ඔයාට එක එක රිපෙයාර් වෙන්නේ. ඒ හින්දා ඔයාට තියෙන හොඳම ක්‍රමය තමයි මේ වෙලාවේ ඔයා හිතන්න ඕන ලක්ෂ 10ක් වැඩියෙන් අලුත් වාහනයකට යන්න පුළුවන් නම් ඒක තමයි ඔයාට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් අපේ යාළුවනේ අපිත් එකතු වෙලා ඉන්න හැමදාම වාහනවල මිල ආපු ගියපු මිල ඒ වගේම සියලුම දේවල් අපි ඔයාලත් එක්ක අවුරුදු ගාණක් මේ විදිහට බෙදාගත්තා. ඉතින් ඉදිරියටත් අපි කරගෙන යමු. ඔයාලට හොඳම වෙලාව වාහනයක් ගන්න හොඳම වෙලාව විකුණන්න හොඳම වෙලාව අපි ඔයාලත් එක්ක හැමදාම ෂෙයා කරනවා. ඉතින් අපේ YouTube channel එකත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අලුතෙන් වාහනයක් දාපු ගමන් ඔයාලටත් බලා ගන්න පුළුවන්. අලුතින් news එකක් ආවමත් ඔයාට අපිත් එක්ක එකතුලා හිටියොත් ඒක හරියටම වාඩි විස්තරේ බලා ගන්නත් පුළුවන්. සුබ දවසක්.